ආයුබෝවන් ඔයාට කොහොමද? නෑ මං ඇත්තටම යහන්නේ. ඔයාට කොහොමද? අපි හැමෝගෙම කවුරුහරි ඔහොම අහනවා නේද? ඔයාට කොහොමද? අපිත් ඉතින් hina වෙලා කියනවා හොඳින් ඉන්නවා. ඒ hinaව පිටිපස්සේ ඇත්තටම අපි හොඳින් ඉන්නේ. සමහර වෙලාවට අපිට දැනෙනවා නේද? ජීවිතේ එකම තැන නතර වෙලා වගේ. හැමෝම ඉස්සරහට යනවා. අලුත් ජෝ, අලුත් සම්බන්ධකම්, අලුත් හීන. එයාලා දිනනවා. ඒ දිහා බලාගෙන ඉන්නකොට අපිටම හිතෙනවා මම විතරක් මෙතන තනි වෙලා. තාම එක තැන. ඔයාටත් එහෙම දැනෙලා තියෙනවද? ඔයා දැන් ඉන්න තැනට වඩා හොඳ තැනක ඉන්න ඕන කෙනෙක් කියලා හිතෙනවද? ඒ කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ නේද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්. අපි හැමෝම විස්මුහුණක් දාගෙන ඉන්නේ. මම ශක්තිමත් කියලා පෙන්වන විස්මුහුණ. උදේට නැගිටලා hina වෙලා වැඩට ගිහින් හැමදේම හොඳින් වගේ අපි රඟපානවා. ඒත් රැට තනියම ඉන්නකොට ඇඳට ගියාම එතකොට තමයි අර හිර කරගෙන හිටපු හැමදේම එළියට එන්නේ. ඇයි මම විතරක් මෙහෙම? ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ? මම කරන හැමදේම වැරදි වගේ දැනෙන්නේ ඇයි? මම කොච්චර මහන්සි වුණත් එකම තැනනේ. මේ සිතුවිලි ඔයාගේ ඔළුව ඇතුලේ දෝංකාර දෙනව නේද? අතීතයේ වුණ දේවල් ඔයාට අමතක කරන්න ඕන වුණත් ඒ මතකයන් ඔයාව අල්ලගෙන ඉන්නව නේද? සමහර මිනිස්සු ඔයාගේ හිත කොච්චර විත්තුවද? ඔයා ඒ හැමදේම දීලා තියෙද්දි ඔයාට කිසිම දෙයක් නොදී එයාලා ගියා. ඒ වේදනාවත් උහුලගෙන කිසිම දෙයක් වුණේ නෑ වගේ ඉන්න එක කොච්චර මහන්සිද? ඇත්තටම හෙම්බත් වෙලා නේද ඉන්නේ? මට ඔයාට එක දෙයක් කියන්න ඕනේ. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි. ඔයාට එහෙම දැනෙන එක සාමාන්‍යයි. ඔයා කැඩිලා, පිටිලා, විසිරිලා ගින් කියලා හිතෙන එක සාමාන්‍යයි. අපි හැමෝම ජීවිතේ මොකක්ම හරි වෙලාවක ඒ තැනට වැටෙනවා. වැදගත්ම දේ වැටෙන එක නෙමෙයි. වැටුණට පස්සේ මොකද කරන්නේ කියන එක. ඔයා හිතනවා ඔයාගේ කතාව ඉවරයි කියලා. ඔයා හිතනවා ඔයාගේ හොඳම කාලේ ඔයාව පහු කරන් ගියා කියලා. ඔයා හිතනවා ආයෙ නැගිටින්න බෑ කියලා. ඒත් ඔයාගේ ඇතුලේ පොඩි පුළුඟුවක් තියෙනව නේද? සමහර විට මට පුළුවන් වෙයි කියලා කියන පොඩි බලාපොරොත්තුවක්. ඒක තමයි ඔයා මේ වීඩියෝ එක තාම බලන්නේ. ඒ පුළිඟුව ඒක තමයි ඔයාගේ ඇත්තම ශක්තිය. ඔයා වැරදි කරලා ඇති. ඔව්, කවුද වැරදි නොකරන්නේ? ඒ වැරදි වලින් ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ. ඔයා කියන්නේ ඔයාගේ වැරදි ටික විතරක් නෙමෙයි. ඔයා කියන්නේ ඒ වැරදි වලින් පස්සේ නැගිටින්න හදන ඔයා. ඔයාගේ හීන ඒවා තාම මැරිලා නැහැ. ඒවා ඔයාගේ හිතේ ගැඹුරුම තැනක ඔයා එනකන් මග බලාගෙන ඉන්නවා. කොහෙන් පටන් ගන්නද කියලා හිත ඉන්න එක නවත්තන්න. පුංචියටම පටන් ගන්න. අද එක දෙයක් කරන්න. ඔයාගේ සතුට වෙනුවෙන් එකම එක දෙයක්. ඒක ඇවිදින්න යන එක වෙන්න පුළුවන්. කැමති සින්දුවක් අහන එක වෙන්න පුළුවන්. අවුරුදු ගානකින් කතා නොකරපු යාළුවෙක්ට කෝල් එකක් දෙන එක වෙන්න පුළුවන්. ලොකු පේවර ගන්න ඕනේ නැහැ. පොඩි අඩියකින් පටන් ගන්න. ඔයාට දැනනවද ඔයාව කාටවත් තේරෙන්නේ නැහැ කියලා? ඔයාගේ වේදනාව ඔයා විතරක් දන්න දෙයක් කියලා. ඔයාට අගයක් නැහැ, සහයෝගයක් නැහැ කියලා. එහෙනම් හොඳට අහගන්න. ඔයාට තාමත් නැගිටින්න පුළුවන්. ඔයාට පුළුවන්. ඔයා හිතාගෙන ඉන්නවට වඩා 10 ගුණයක ශක්තියක් ඔයාගේ ඇතුලේ තියෙනවා. ඔයා කොච්චර දේවල් පහු කරන් ගින් තියනවද? කොච්චර දේවල් විඳදරාගෙන තියනවද? ඒ හැම දෙයකින්ම පස්සේ ඔයා තාම විතර ඉන්නවා. හුස්ම ගන්න. ඒකම කොච්චර ලොකු ජයග්‍රහණයක්ද? අනිත් අයගේ ජීවිත දිහා බලලා ඔයා එයාලත් එක්ක සසඳන්න එපා. හැමෝටම තියෙන්නේ එයාලටම වෙන්න ඕන ගමන. ඔයාගේ වෙලාව නෝ. ඔයා කරන්න ඕනේ ඔයාගේ ගමන යන එක විතරයි. ඔයා කැඩිලා බිඳිලා ගියා වෙන්න පුළුවන්. ඒ කැඩුණු තැන් වලින් තමයි ආලෝකය ඇතුළට එන්නේ. ඔයාට පුළුවන් ඔයාව ආයෙත් ගොඩනගා ගන්න. ඔයාට වටිනාකමක් දෙන්නේ නැති මිනිස්සුන්ට ඔයාගේ වටිනා කාලය දෙන්න එපා. ඔයාගේ හිතේ සාමය නැති කරන සිතුවිලි වලට ඔයාගේ ඔළුවේ තැනක් දෙන්න එපා.
ඔයා ඔයාට ණය සතුටින් ඉන්න. අද ඉඳන් ඔයා වෙනුවෙන් නැගිටින්න. අනිත් අයට ඔයා කවුද කියලා ඔප්පු කරන්න නෙමෙයි. ඔයාටම ඔප්පු කරගන්න. ඔයා කියන්නේ පරාජිතෙක් නෙමෙයි කියලා. මතක තියාගන්න කුණාටුව කොච්චර සැරවුණත් ඒක හැමදාම තියෙන්නේ. අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනවා. ඔයා තනියම නෑ. මේ ගමන යන අය තව දහස් ගණනක් ඉන්නවා. ඔයාට මේ වගේ දේවල් දැනලා තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි කතා කරමු. මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතට පොඩිම හරි ශක්තියක් ලැබුණා නම් මගේ channel එක subscribe කරන්න. අපි එකට මේ ගමන යමු. ඔබට සුබ පතනවා.